කොහේ ඉඳලා දාවේ? නාත්තන්ගේ ඉඳන් ආවේ පුතේ. කොච්චර කාලයක් වෙනවද ලෙඩේ? දුක් විඳිනවා. අවුරුදු 40ක් දුක් විඳිනවා. විඳින්න ඕන කාලේ විඳවනවා. පැරඩයිස් වුණා. මෙතෙන් එනකොට කොහොමද හිටියේ? යන්න හිතුණා. ඉන්න බැරුව. ජීවිතේ එපා වෙලා හිටියේ. ජීවිතේ නැති වුණා නම් හොඳයි කියලා හිටියේ. නමුත් දැන් මොකද හිතෙන්නේ? ලොකු සුවයක් තියෙනවා. දැන් වේදනාවෙන් ඉන්නේ හිතියම කඩාට කෑ ගගා හිටියේ වේදනාවෙන්. දැන් පුතේ අත් දෙක උස්සන්න පුළුවන්ද? දැන් උස්සන්න පුළුවන්. උස්සන්න බැරුව හිටියේ. පිටිපස්සට අත් දෙක හරවන්න බැරුව හිටියේ. දාගන්න බැරුව හිටියේ. දැන් දෙයියනේ කියලා මොකද පුතේ? පුළුවන්. හිතුවද ඔහොම හොඳ වෙයි කියලා? විශ්වාස කරගෙන ආවා. නමුත් ඔය වගේ සුවයක් ලැබෙයි කියලා හිතුවද? දැන් පුතේ උඹට තෙල් බිඳක් හජ්ජාවද මං හිතන්න පුළුවන් ඔහොම හොඳ කරයි කියලා. ඇත්තම කියපන්. හිතන්න පුළුවන්ද? හිතා ගන්න බෑ නේද? කොච්චර කාලයක් තිරිච්ච ලෙඩේද? යන්න ඕන හැමතැනම ඔබ එක්කන් ගියා ආනෝ තෙල් ගෙනහල්ලා ගානෝ. ගෙදර ගෙනහල්ලා ගානෝ. පුතා තමයි කොහොම කරන්නේ? නේ? නමුත් හොඳක් වුණාද? හොඳක් වුණා. ඒ විලාවට විතරයි. නමුත් හොඳක් වුණේ නැහැ. හොඳක් වුණේ. ඔය වගේ සුවයක් ලැබුණාද? වේදනාව නැති වුණාද ඇඟේ? නැති වුණේ නැහැ. නමුත් මෙතෙන්ට ආවට පස්සේ වේදනාව නැති නෑ නේද? දැන් බලපන් සුවේ උඹට. සුවයි නේද? ඒ වගේම පුතේ උගාවේ තික්සමාරාමයේ කියලා ඉඳලා ඉන්නේ. උඹට මං විනාඩි කීයක් යන්නද පුතේ උඹේ ලෙඩේ? විනාඩි 5. විනාඩි 5ට මොකද උනේ උඹ? ඔබ කියපන් ඇත්තම පුතේ. ගොඩක් අමාරුයි. මට දෙන්නේ දෙකෙන් ගොඩක්ම සුවයි. දැන් මේ එච්චරයි. නමුත් පුතේ උඹ ආවේ කොහමද? විදකම් කරනවා. යන්න ඕන හැමතැනම ගියා. නමුත් හොඳක් වුණාද පුතේ? අත් දෙක උස්ස ගන්න බෑ. හොඳ නවා ගන්න බෑ. දලිස් දෙක කියාගන්න තේරෙන්නේ නැහැ. නමුත් ඔය වගේ සත්‍යයක් තියෙනවා කියලා මේ ලංකාවේ ඔය වගේ දෙයක් හොඳ කරන්න පුළුවන් තැනක් තියෙනවා කියලා දැකලා තියෙද ඔය ඉතින්? ඊට කලින් දැකලා හොඳ උනේ නෑ. දැන් දෙයියනේ කියලා උඹට හොඳයි නේද? හිතුවේ නෑ නේද ඇත්තටම? හිතුවේ නෑ. දැන් හොඳයි නේද? කියන්න තියෙන්නේ මොකද්ද පුතේ මිනිස්සුන්ට? කියන්නේ. බය නැතුව ඇවිල්ලා ඉවර වෙලා ලෙඩක් තියෙනවා නම් සුවපත් කර ගන්න පුළුවන්. නේද පුතේ? දුක් විඳින්න නැතුව. විඳවන්න ඕනේ මේ වගේ තැනකට ආවට පස්සේ පුතේ. වෙනසක් බලා ගන්න පුළුවන්. සල්ලි නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ අහිංසක දුප්පත් උඹලා වගේ පුතේ විඳවන ලෙඩේ සුවපත් කරන්න මට ඕන. තේරුණාද? මගේ එකම බලාපොරොත්තු ඒක පුතේ. මගේ එකම අරමුණ ඒක. සල්ලි පුතේ අද තිබ්බ හෙට නැහැ. තේරුණාද? මනුස්ස ජීවිතේ ඊට වැඩිය ගොඩාක් වටිනවා වගේ මනුස්සයෙක් මෙතනින් අඬ ඇවිල්ලා hina වෙලා යනවා දකින්න තමයි මට ඕන. ඒක තමයි මට වටින්නේ සල්ලි වලට වැඩිය. හරි. ඒ කතාව මම තුන් බාරක් අතර බැලුවා. බලලා ඉවර වෙලා මේ ඒක තමයි. මෙහෙමයි පුතේ එහෙම කියන එක ඕන තරම් ඉන්න හොරුත් ඉන්නවා. සල්ලි දීලා YouTube කරගන්න එමුනුත් ඉන්නවා අද රටේ. තේරුණාද? නමුත් මෙතෙන්ට කවදාවත් පුතේ කාගෙන්වත් සල්ලි මං ඉල්ලන්නෙත් නෑ මං දෙන්නෙත් නෑ කාටවත් මේක කැමැත්තෙන් උඹලා වුණත් වීඩියෝ එක දාන්නේ කැමැත්තෙන්නේ තව ලෙඩෙට එන්න පුතේ. ඒකත් පිනක් නේ පුතේ. තේරුණාද? නේද? උඹලා කැමැත්තෙන්නේ පුතේ කියන්නේ මම මොකද කියනවද මේ ඔබ හොඳ උණයි කියපන් කියා නෑනේ. නේද? ඔව්. හරි පුතේ. දීර්ඝායුෂ වේ.